හයි ගයිස් සාධන පිළිගන්නවා MRTech YouTube channel එකට. අද මම ගෙනාව කොහොමද හරියටම YouTube වීඩියෝ එකකට ෆුල් වීඩියෝ එකකට end screen add කරන්න කියලා. ඉස්සෙල්ලම ඔයාගේ ෆෝන් එකේ මොබයිල් එකේ YouTube Studio එක download කරන් ඉන්නවා නම් ඒක uninstall කරගන්න YouTube download කරන් ඉන්නවා නම් විතරක් ස්ටුඩියෝ එක. ඊට පස්සේ ඔයා YouTube ඕපන් කරගන්න Chrome එකෙන් වෙබ්සයිට් එකක් විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා සාමාන්‍ය YouTube එක විදිහට මේ සාමාන්‍ය YouTube එකම වෙබ්සයිට් එකක් විදිහට. ඒක ඔයා ඩෙස්ක්ටොප් සයිට් එකක් කරගන්න ඕනි. ඒකට ඔයා කරන්න ඕනි මෙතන තියෙන උඩ කෙරවල තියෙන තිත්ත නොබන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඩෙස්ක්ටොප් සයිට් කියලා අයිකන් එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට දිගටම පෙන්නන්නේ YouTube වෙබ්සයිට් එක ඩෙස්ක්ටොප් එකක් විදිහට. කම්පියුටර් වෙබ්සයිට් එකක් විදිහට ඕපන් වුණාට පස්සේ ඔයාලට මෙතන ඔයාගේ channel එක පෙන්නනවා. මම පොඩ්ඩක් ලොකු කරගත්තා කම්පියුටර් ඩෙස්ක්ටොප් සයිට් එක. සමහර අයට පෙන්නනවා ඇති පොඩ්ඩක් පොඩියට මේක. ඒගොල්ලන්ට මුලින්ම පෙන්නනවා ඇති මේ වගේ එයාගේ channel එකේ රූපේ. ඒකට ක්ලික් කරගත්තට පස්සේ view channel කියලා view your channel කියලා නිල් පාටින් පෙන්නනවා. ඒකට ක්ලික් කරගන්න එකපාර. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා ඇති ඔයාගේ channel එක. channel එකේ ඇතුළේ පෙන්නනවා ඇති මේ වගේ මම පොඩ්ඩක් ලොකුවට හදාගත්තේ. කලින් කිව්වා. ඊට පස්සේ තියෙනවා customize channel කියලා බටන් එක මෙතන. ඒක උඩ ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ඇති මෙතනින් channel customization කියලා. මේ වගේ ඔයාලට විස්තර ටික පෙන්නනවා ඇති. ඊට පස්සේ ඔයාලට මෙතනින් එක icons ටිකක් පෙන්නනවා මුල්ලේ. එතනින් තුන්වෙනියට තියෙන icon එක ඔයා ක්ලික් කරගන්න content කියන icon එක. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා ඇති ඔයාගේ මේ දවස්වල මේ තාක් දාපු YouTube එකේ අප්ලෝඩ් කරපු full videos ටික. ඔයාලට end screen එක add කරන්න ඕනි වීඩියෝ එක ඔයා මෙතනින් select කරගන්න. මම select කරගන්නවා මෙන්න මේ මම කැමති වීඩියෝ එක. වීඩියෝ එක ක්ලික් කරාම select වෙනවා. ඊට පස්සේ ඔයාලට ඒකේ description title ඒ ටික පෙන්නනවා මෙතනින්. ඔයාලට මෙතන මුල්ලේ පෙන්නනවා end screen කියලා. ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ මැද පෙන්නනවා end screen කියලා මෙතන ගහලා. ඊට පස්සේ ඔයාලට මෙතන තාම ලෝඩ් වෙනවා. මේ වගේ ඔයාලට පෙන්නන ඇති කීපයක්ම ටෙම්ප්ලේට්ස් ඔයාලට වීඩියෝ එකේ අන්තිමට දාන්න ඕනේ. සමහර වීඩියෝස් වල කට්ටියක දැකලා ඇති මේ වගේ තියෙනවා වීඩියෝස් දෙකයි යාගේ channel එකේ logo එකයි. අපි බලමු කොහොමද මේවා හරියටම ඇඩ් කරලා දාන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නනවා මෙතනින් timeline එකක් රූප වීඩියෝ එකත් එක්ක. මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ ඔයා අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ අන්තිම මුල්ලේ ඉඳන් අගට කියන්නේ අන්තිම වීඩියෝ එකේ අන්තිම තප්පරේ ඉඳන් මෙහාට තප්පර 20ක් අන්තිම තප්පර 20 තමයි මෙතන ඔයාලට පෙන්නන්නේ. end screen එක උඩරම දාන්නත් පුළුවන් තප්පර 20යි. අපිට ඒක අඩු කරගන්න පුළුවන් මේ මෙතන select කරලා. ඔයාලට පෙන්නන්න ඇති මෙතනින් ඔය වීඩියෝ එක. මගේ නම් මෙතනින් data connection හින්දා පෙන්නන්නේ. මෙතනින් ඔයාලට මේව ඇඩ් කරගන්න හැටි පෙන්නන්නම් දැන්. ඔයාලට මෙතනින් ධන ලකුණක් පේනවා ඇති elements කියලා. ඒක උඩ ඔයා ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති video playlist subscribe channel link කියලා. ඔයාලට මේ වීඩියෝ එකකින් ඔයා දැන් බලබලා ඉන්න වීඩියෝ එකකින් පස්සේ වීඩියෝ එකක් ඇඩ් කරගන්න ඕන නම් මේක select කරන්න. select කරාට පස්සේ පෙන්නනවා ඔයාලට මේ වගේ තුනක්. ඒකෙන් මේ මෙතන කියලා තියෙන්නේ
most recent upload. ඒ කියන්නේ ඔයාගේ මෙතන තියෙන නිල් පාටින් පෙන්වන්න ඇති එතන තමයි ඔයාගේ මේකෙන් තෝරලා දාන්න තියෙන්නේ. ඔයාලට පළවෙනියට දීලා තියෙනවා most recent upload. ඒ කියන්නේ ඔයා දැනට අප්ලෝඩ් කියලා තියෙන අලුත්ම වීඩියෝ එක ඔයාට මෙතනින් ඔටෝ ඔයා සිලෙක්ට් කරලා හදලා දෙනවා. best for viewer මේක සිලෙක්ට් කරොත් එහෙම YouTube එක විසින්මයි එතෙන්ට එයාට YouTube එකට කැමති වීඩියෝ එකක් තමයි ඔයාගේ මෙතෙන්ට දාන්නේ. එතකොට ඔයාලට සිලෙක්ට් කරන්න දෙයක් නැහැ. මේක YouTube එක විසින්ම සිලෙක්ට් කරනවා වීවර්ට ගැලපෙනම වීඩියෝ එක ඔයාගේ. ඊට පස්සේ මෙතනින් තුන්වෙනියට දීලා තියෙන්නේ choose specify video කියලා. ඒ කියන්නේ ඒක ක්ලික් කරොත් ඔයාට පුළුවන් ඔයාට කැමති වීඩියෝ එක එතෙන්ට ඇඩ් කරගන්න. මම මේ වගේ වීඩියෝ එකක් පෙන්නනවා. ඔයාට මේ තාක් දාපු සේරම වීඩියෝස් ටික ඔයාගේ පෙන්නනවා. මම ඒකින් ඇඩ් කරගන්නවා මේ වීඩියෝ එක. ඔයාලට පේනවා ඊට පස්සේ ස්ක්‍රීන් එකේ මේ වගේ අපිට කැමති තැනකට වීඩියෝ ඇඩ් කරගන්න පුළුවන්. මම ඒක ඇඩ් කරගන්නවා මෙතනින්. ඊට පස්සේ ආයි ධන ලකුණ ඔබලා ප්ලේලිස්ට් කියන එක ඇඩ් කරගන්න. මොකද මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් ඇඩ් කරගත්තා. ඔයාලට වීඩියෝම ඇඩ් කරගන්නත් පුළුවන්. හැබැයි උඩරිම එලිමන්ට්ස් පුළුවන් 4යි. මම මගේ ප්ලේලිස්ට් දෙකයි තියෙන්නේ. ටෙක්නිකල් රිවිව්ස් කියන ප්ලේලිස්ට් එක මෙතනින් ඇඩ් කරගන්නවා. වීඩියෝස් ගන්න එතනින් පෙන්නනවා. මේක මේ මුලින් තියාගන්නවා. තව එලිමන්ට් එකක් මම මෙතනින් ඇඩ් කරගන්නවා. subscribe කියන. sorry. මෙතනින් subscribe කියන එක උපා ගන්න. එතකොට ඔයාලට subscribe කියන එක එලිමන්ට් එකකින් එවුවට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ channel එකේ logo එක මෙතනින්. ඒක මෙතනින් මැදට දාගමු. වීඩියෝ එක අන්තිමේදී එතකොට ඔයාලට පෙන්නනවා ඔයාගේ channel එකේ logo එක මෙතනින්. ඒක subscribe බටන් එක උඩ එතනින් එනවා. එතකොට තව එලිමන්ට් එකක් තව උඩරිම එලිමන්ට් 4යි පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා. අන්තිම එලිමන්ට් එක අපි දාගමු channel එක. අපිට මෙතනින් ඕනිම channel එකක තව logo එකක් දාගන්න පුළුවන්. මගේම channel එකේ වුණත්. එතකොට ඒ channel ඒක උඩ ක්ලික් කරාම ඒ channel එකට තමයි යන්නේ. මම මේ අවස්ථාවේ දාගන්නේ නැහැ. මම තව වීඩියෝ එකක් ඇඩ් කරගන්නවා. මේ විදිහට මම තව එලිමන්ට් එකක් ඇඩ් කරගන්නවා වීඩියෝ එකක්. ඒකෙදි මම දානවා YouTube එකට කැමති විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන් වීඩියෝ එකක් දාන්න කියලා. ඒක මම මෙතන මැදින් සිලෙක්ට් කරලා දානවා. අපිට පුළුවන් උඩරිම එලිමන්ට්ස් ගන්න අපි දැන් දාලා ඉවරයි. මේ විදිහට තමයි ඔයාලට තප්පර 20ක් මේ එලිමන්ට්ස් ටික වැඩ කරනවා. මේ වීඩියෝ එක අවසානයේදී මේ විදිහට තමයි ඔයාලට එලිමන්ට්ස් ටික දාගන්න පුළුවන්. අපි මෙතෙන් save බටන් එක දෙමු. දුන්නට පස්සේ අපි ගිහිල්ලා බලමු මේක වැඩද කියලා. මේ විදිහට ඔයා දැන් end screen එක දාගන්න. අපි බලමු ගිහිල්ලා end screen එක වැඩද කියලා. හරි guys පේනවා ඇති මම end screen එක ඇඩ් කරපු වීඩියෝ එක මෙතන තියෙනවා. අපි ඒක මේ විදිහට දාලා තියෙනවා. අන්තිම තප්පරේ ගානේ බලමු වැඩ කරනවද කියලා. මේ විදිහට තමයි අන්තිම ටික තියෙන්නේ. ඔයගලන්ට පේනවා දැන් end screen එක එන්න හදන්නේ. අන්න guys end screen එක අපි හදපු විදිහටම ආවා. මේ විදිහට ඔයගලන්ට තවත් ටෙක්නිකල් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු.